Hi guys, අද මං හදන්නන්නේ ඉන්දියන් ස්ටයිල් එකට චට්නි එකක්. මම මේ චට්නි එකට අඹ, තක්කාලි, සුදු ලූණු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ, ලූණු එකතු කරගන්නවා. මම මේ විදිහට විනාඩි 10ක් අඹ, තක්කාලි, අමු මිරිස්, සුදු ලූණු කුක් කරගන්නවා. හදන්න ආස හිතනවනේ. ඉතින් ඔයාලත් ගෙදරින් ඉඳන් හදන්න try කරන්න. ඔයාලා අඹ තක්කාලි විනාඩි 5ක් විතර නිවෙන්න තියලා පොත්ත අයින් කරගන්න ඕනි. දන්නවද ඔයාලට මේ චට්නි එක වෑංජන නැතුව බත් එක්ක උනත් කන්න පුළුවන්. ඒ තරම් මාරම රසක් තියෙනවා. චට්නි එක බෙන්ඩ් කරගන්නයි යන්නේ. අඹ, තක්කාලි, සුදු ලූණු, අමු මිරිස් බෙන්ඩ් එකට දැම්මට පස්සේ මම මේකට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළ. සූදුරු, මිරිස් කුඩු, ලුණු එකතු කරගන්නවා. කෑලි මිරිස්, ලූණු එකතු කරගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත චට්නි එක. ඔයාලා මේකට අන්තිමයට එකතු කරන්න ඕනේ බැදගත්ත සූතුරු, අබ, කරපිංචා. ඊළඟ වීඩියෝ එකෙන් මං ඔයාලට තවත් රසම රස රෙසිපි එකක් අරන් එන්නම්.